සිංහලෙන් අපි කතා කරනකොට අපි කියනවා කුඩේ අකුලනවා. පැදුර අකුලනවා. කොඩිය අකුලනවා. මේ අවස්ථා තුනේදීම අපි අකුලනවා කියන ක්‍රියාපද එකම විදිහට භාවිතා කළත් අපි දන්නවා අකුලන ආකාරවල වෙනසක් තියෙනවා. අපි බලමු ඉංග්‍රීසි භාෂාවෙන් අපි මේ අදහස් කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා. අපි මුලින්ම බලමු කුඩේ අකුලනවා කියන අදහස කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා. කුඩේ අකුලනවා කියන්නේ fold the umbrella. Fold the umbrella. පැදුර අකුලනවා. පැදුර අකුලන්නේ අපි සිලින්ඩරාකාර රවුම් හැඩයටනේ. එතකොට සිලින්ඩ්‍රිකල් ෂේප් එකට අපි මේක අකුලන නිසා අපි කියනවා roll the mat. එතකොට අපිට කියන්න පුළුවන් he rolled the mat after yoga. කොඩිය අකුලනවා කියලා කොහොමද කියන්නේ? කොඩිය අකුලනවා නම් අපි කියනවා furl. Furl the flag. Furl the flag. අපි banners, flags වගේ දේවල් අපි කියන්නේ furl. Furl කියන verb එක තමයි භාවිතා කරන්නේ. Today we learned the difference between three similar English words furl, fold and roll. Let's continue to learn step by step. Keep watching Kaizen for English. Learn, like, subscribe and share with your friends. See you in the next video.